දෙමාපියෝ හම් වෙන වැඩි ඇත්තටම මම බොහොම කැමති වැඩක්. මොකද ප්‍රතිඵල සංවර්ධනය ගැන කතා කරනකොට දෙමාපියෝ ඒ ක්‍රියාවලියේ මොනතරම් ප්‍රබලද කියන කාරණය මම දන්න නිසා. ඒ දරුවෝ ටිකයි දෙමාපියෝ ටිකයි එක ළඟ තියාගෙන අපි කණ්ඩායම විදුහල් පෙතුමා ගුරු මණ්ඩලය අපි එකතු වෙලා කරන මේ සාකච්ඡාව හරිම ප්‍රබලයි. සමහර අය මේක දන්නවා. දෙමාපියෝ දන්නවා, දරුවෝ දන්නවා කරන්න ඕනේ මොකක්ද කියන්නේ. හැබැයි මේ පණිවිඩේ එහෙම ලොකුවට තේරුම් ගත්තේ නැති දරුවෝ අපේ ගොඩාක් ඉන්නවා. දෙමාපියෝත් ඉන්නවා. ඒගොල්ලන්ට තමයි මේ කතිකාවට ඕනේ. තමයි කියන්නේ ලොකු කතා නෙවෙයි. සාමාන්‍යයෙන් ගණිතයයි මව්බසයි එක්ක විෂයන් හයක් සමත් කරගෙන සම්මාන 3ක්. ඔය එතනින් එහා ගන්න අය තමයි අපි සමතුන් කියන්නේ. හොඳට අහගෙන ඉන්න ඒ කියන දේවල් වල ගන්න හැම කෙනෙකුටම ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් එකතු කරගෙන තමන් ගාව තියෙන ධනාත්මක දේවල් තියෙනවා තව වැඩි කරගන්න, තමන් ගාව අඩුපාඩු තියෙනවා නම් ඒවා ටික හදාගෙන අපි මේ ලස්සන වැඩේ ලස්සන කරගන්න දායක වෙමු. ඒතර මේ ප්‍රතිඵල සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන පුරුණු තුනක් ගැන අපි දන්නවා. ඒ ප්‍රබලම පුරුණ තමයි අපි මේ දරුවෝ. දෙවන පුරුණ තමයි අපේ ගුරු මණ්ඩලය සහ මේ විදුහල්පතිතුමා පාසල. ඊළඟට ප්‍රබලම පුරුණ තමයි මේ දෙමව්පියෝ. අපි ඉත පැත්තකින් අපි ඉන්නවා. ඒතර මෙන්න මේ පුරුණු තුන සවිභක්ත සමබරව හැමෝටම කවරණේ කාර්යභාරය යුතුයකම් වගකීම් ටික ඉටු කරගත්තොත් අපට මේ ජයග්‍රහණය අත්කරගන්න එක පහසුයි. ඉතින් දරුවන්ට මෙහිදී කරන්න තියෙන කාර්යභාරය සහ ගුරු මණ්ඩලයට තියෙන කාර්යභාරය පිළිබඳ අපි එදා වැඩසටහනේදී මම සෑහෙන වෙලාවක් පැයක් විතර අරගෙන කතා කරා. හරි දැන් අපිට අද තියෙන්නේ දෙමව්පියන්ගේ කාර්යභාරය පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්න. මේ ජයග්‍රහණයේ ප්‍රතිලාභ ගැන අපි දැනුවත් වෙන්න ඕන. අපේ දරුවෝ, අපේ දෙමව්පියෝ මොනවද මේ විභාග ජයග්‍රහණයෙන් පෞද්ගලිකව ඔයාලට ලැබෙන්නේ? දෙමව්පියෝට ඕගොල්ලන්ට මොනවද ලැබෙන්නේ? දරුවන්ට මොනවද ලැබෙන්නේ? මේ පාසල් මාතාවට මොනවද ලැබෙන්නේ? කලාපයට රටට මොනවද ලැබෙන්නේ කියන එක ගැන අපි යම්කිසි දැනුවත්භාවයක් ඇති කරගන්න ඕන. දෙමව්පියන්ට කරන්න කවරන කාර්යභාරයේ ප්‍රමුඛම කාර්යභාරය තමයි අපිට මේ ජයග්‍රහණ අත් කරගන්න සිදු වෙන්නේ මේ දරුවෝ හරහා. මේ දරුවන්ගේ හිස්වල අපි බලාපොරොත්තුවක් ඇති කරවන්න ඕනේ. මේ අපි ඉස්සරහ තියෙන මේ මහා ජයග්‍රහණය අත් කරගත්තොත් අපට ලැබෙන මේ මහා ප්‍රතිලාභ පිළිබඳව ඊළඟට දරුවන්ගේ හිස්වල අපි සිහිනයක් හදලා දෙන්න ඕනේ. මේ ජයග්‍රහණයත් එක්ක අපිට අනාගතයේදී උරුමවන්නේ ලස්සන සුන්දර ජීවිතය පිළිබඳ මෙන්න මේ බලාපොරොත්තු සහගත බව මේ ඇති කරගන්නා සුන්දර සිහින අපිව දිරි ගන්නනවා, අපිව කොළඹවනවා, තව තවත් කැපවීමෙන් වැඩ කරන්න සහ අපේ අඩුපාඩු හදා ගන්න. හැබැයි බලාපොරොත්තු වලට සිහින වලට විතරක් අපට ජයග්‍රහණත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ජයග්‍රහණත් කරගන්න නම් අපි මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. අපිට පැවරෙන යම්කිසි කාර්යභාරයක් තියෙනවා. අපි මොනවද කරන්න ඕනේ කියන එක ගැන අපි තව ටිකක් සැලසුම් සහගත වෙන්න ඕන, සංවිධානය වෙන්න ඕන. ත්‍රිසීවලී විද්‍යාලය ජාතික තලයේ කතා කරන, ජාතික තලයේ ජයග්‍රහණ වලට දරුවෝ යොමු කරන ජයග්‍රාහී පාසලක් බවට අද වෙන විට කතා කරන තැනට ගෙනල්ලා තියෙනවා. මේ විදිහේ ජයග්‍රහණයක් කරහා තමන්ගේ පාසල් මාතාවට, තමන්ගේ පවුලට, ගමට, රටට ජයග්‍රහණත් කර දෙන්න හැමෝටම බෑ. හැබැයි අපි හැමෝටම කරන්න පුළුවන් පහසු දෙයක් තියෙනවා. ඉන්නේ පහසු දේ අභියස තමයි අපි දැන් ඉන්නේ. මේ සාපේල ජයග්‍රහණය කියන්නේ. එක පැත්තකින් මේ හරහා අපිට අපේ පාසල් මාතාවට අපිට
ගෞරවයෙන් ජීවිතය අත් කරලා දෙන්න හැකියාවක් ලැබෙනවා. අර තරම්ම නැති වුණත් මේකටත් ලොකු වටිනාකමක් ලැබෙනවා. අනිත් පැත්තෙන් අපේ පෞද්ගලික ජීවිතවල සාර්ථකත්වයට ඒක අපිට දායක කරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, තමන්ගේ ගමනට වටිනාකම කරගන්න තව අපිට ලැබෙන හොඳ අවස්ථාවක් තමයි මේ අධ්‍යාපන සාහිත්‍යය. එක පැත්තකින් අපි දන්නවා ක්‍රීඩාවේ යම් ජයග්‍රහණ අත් කරගන්න දරුවන්ට සමාජයේ විවිධ අවස්ථා තියෙනවා. හැබැයි අධ්‍යාපන සුදුසුකමකුත් තියෙනවා. ගොඩාක් ආයතන රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන බොහොම දේශීයට ඒගොල්ලන්ට රැකියාව අවස්ථා දෙනවා. හැබැයි ඒ ක්‍රීඩා දක්ෂතාවයට වටිනාකමක් හදා ගන්න නම් එයාට ආයතනයට යන්න ඕන. ආයතනයකට විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයකට තමයි ඊටත් වැඩි බණ පෞද්ගලික ආයතන. එතෙන්ට යන්න නම් අවම අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා. මෙන්න මේ අවම අධ්‍යාපන සුදුසුකම ඔයාලා සපුරා ගත්තොත් ඔයාලා අර අත්පත් කරගත්ත වෙන ජයග්‍රහණ ක්‍රීඩා ජයග්‍රහණ විශාල වශයෙන් අත්පත් කරගන්න. නායකත්ව කුසලතා මේ පාසල තුළ විශාල විදියට අත්පත් කරගන්නවා. විනයවත් පරිසරයේ විනයවත් භාවය හොඳින් අත්පත් කරගෙන තියෙනවා. මෙන්න මේ වටිනාකම් වලට අර වටිනාකමත් එකතු කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා වැඩි පිරිසකට මේ සමාජයේ ඉහළ ප්‍රතිලාභات කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ විභාග සහතිකය හදා ගැනීම අපි අනිවාර්යයෙන්ම කරගන්න ඕන දෙයක්. මේ දොරේ ලොක් එක අපි පන්න ගන්න ඕන. ලොක් එක අරගත්ත කෙනාට තමයි මේ ඇතුළට ඇවිල්ලා මේ ඇතුලේ තියෙන සුන්දරත්වය ආස්වාද විඳ ගන්න ඕන. මේ ලොක් එක අරගැනීමේ පුංචි වැඩේ කරලා දෙන්න තමයි අපි මේ ඔක්කොම ලොකු වෙනසක් දරන්නේ. දැන් ක්‍රීඩාව තුළ සියල්ල සමතුලිත කරන්න බෑ. හැබැයි මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ සියලු දෙනා සමත් කරන්න පුළුවන්. අපිට පුළුවන් නම් මේ දරුවෝ 42ටම 5/3 මේ විභාගේ කොට දාගන්න. වැඩ 9න් වැඩ පාස් 5ක් පාස් කරගෙන සම්මාන 3ක් අරන් දෙන්න පුළුවන්. ගණිතය අමාරු නම් බැරි වුණත් කමන්නේ. විද්‍යාව අමාරු නම් බැරි වුණත් කමන්නේ. ඉංග්‍රීසි අමාරු නම් එකක් බැරි වුණත් කමන්නේ. වැඩ 4ක් මත්තරලා දාලා ඔය වැඩ 9න් කැමැති ලේසි විෂයන් 5 පාස් කරගෙන සම්මාන 3ක් ගත්තොත් අන්නේ හැම කෙනෙක්ම සමතේ බවට පත් වෙනවා. තමන් විතරක් නෙවෙයි තමන්ගේ පවුල, තමන්ගේ පාසල, අපේ කලාපේ මේ ඔක්කොම සමතුල කිරීමේ මේ මහා ජයග්‍රහණයක හිමිකරුවෝ බවට පත් වෙනවා. 11 දක්වා ඉස්කෝලේ ඉගෙනගෙන මේ විෂයන් ඔය පාස් කියන්නේ ලකුණු 30 35ක් ගන්න එක කියන්නේ. සම්මානයක් කියන්නේ ලකුණු 50ක් ගන්න එක කියන්නේ. මේ ආගම කියන්නේ තමන් උපන්දා ඉඳලා තමන්ගේ දහම මව්බස කියන්නේ බහතෝරුවේ ඔය භාෂාව කතා කරන ආණ්ඩ විෂයන් තුන කියන්නේ තමන්ගේ කැමැත්තට තෝරලා දුන්න විෂයන් තුන. ඒ ඔන්න ඔය විෂයන් පාට ලකුණු 100ක් ගන්න ළමයි ඉන්නකොට ලකුණු 35ක් ගන්න බැහැ නම් එයා ඇත්තටම එයා මොකවත් කරපු කෙනෙක් නෙවෙයි. නේද? අර ළමයි ඔය ක්‍රීඩාවෙන් කණ්ඩායම් ජයග්‍රහ සමස්ත ලංකා පළාත් අපි දැක්කනේ. ඒගොල්ල මොනතරම් දුක් විඳලාද ඔය ජයග්‍රහණ ගෙනාවේ. අපි කියන ගණිතය අමාරුයි, විද්‍යාව අමාරුයි, ඉංග්‍රීසි අමාරුයි. ඒ තුන ගැන අපි කතා කරනවා. හැබැයි ඔය විෂය තුනම නැතුව වුණත් අපේ දරුවට පුළුවන්කම තියෙනනේ මේ පාසල් මාතාවට පොඩ්ඩක් නෙවෙයි 100%ක ජයග්‍රහණයක් දෙන්න කියලා. 100%ක ජයග්‍රහණ මුළු ලංකාව පාසල් පෙළ ගස්සද්දී මේ පාසලට වටිනාකම් හදාද්දී මේ 100%ම දෙනවා. මෙන්න මේ 5/3 ජයග්‍රහණය. මේ මහා ජයග්‍රහණය ගැන දැන් යම්කිසි බලාපොරොත්තුවක් හැමෝගෙම ඇස්සට දැල් වෙන්න ඕනේ. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ මේ ජයග්‍රහණ හරහා අනාගත දිව්‍ය පිළිබඳ සිහින ටිකක් අපේ හිත්වල මැවෙන්න ඕනේ. දෙමාපියෝ විදියට පෞද්ගලිකව මේ හරහා අපිට අත්වන ප්‍රතිලාභ අපේ දරුවා හොඳ ඉගෙනගෙන හොඳ නේද විභාග සාතිකයක් අරගෙන හොඳ රස්සාවක් කරලා හොඳ දරුවෙක් විදියට සමාජගත වෙනකොට මට මොනතරම් වටිනා ගෞරවනීය ජීවිතයක් දිවෙනවා අම්මා විදියට තාත්තා විදියට පෞද්ගලිකව මට ඒක මොනතරම් වාසනාවක්ද මගේ විශ්‍රාම දිවිය අවසන් දිවිය මොනතරම් සතුටෙන් මට ගෙවා ගන්න පුළුවන් මගේ දරුවා ඉස්සරහට ආවොත් ඊළඟට ආර්ථිකමය පැත්තෙන් මට මොනතරම් ප්‍රතිලාභ හිමි වෙනවද සමාජමය වශයෙන් මට මොනතරම් වටිනාකම් හිමි වෙනවද
කියලා දෙමව්පියන්ට හිතන්න පුළුවන්. ඒක දරුවට මොන තරම් හොඳ ජීවිතයක් උරුම වෙනවද? දරුවටගේ ආර්ථිකය ගොඩනගා ගන්න එයාට හොඳ ලස්සන රස්සාවක් නේද? හොඳ ගෙයක් හදා ගන්න, වාහනයක් ගන්න, හොඳ විවාහයක් කරගන්න, හොඳ දරුවෝ දෙතුන් දෙනෙක් හදා ගන්න. එයාගේ ජීවිතේ ලස්සන කරන්න, සුන්දර කරන්න මේ ක්‍රියාවලිය අපිට කොච්චර උදව් වෙනවද? ඉතින් අපේ දරුවන්ගේ ජීවිත වාසනාවන්ත වෙනකොට ඒකම තමයි දෙමව්පියන්ගේ ජීවිතවලත් වාසනාව. දෙමව්පියන්ව සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි දරුවෙකුගේ ජීවිතේ ලබන ඉහළම වාසනාව. මෙන්න මේ වාසනාවන්ත, බොහොම පින්වන්ත, බොහොම ආදරණීය, ගෞරවණීය ක්‍රියාවලියක් අභිමුඛව තමයි අපි මේ කතා කරන්නේ. මේක හරි පහසු ජයග්‍රහණය. අපි මේ 5:03 ගැන කතා කරමු. අපි මේ 6:03 ගැන ඇත්තටම මේක විහිළු සහගතයි. මේ වගේ කතා කරන්නත් වෙච්ච එකත් එම ගැළපෙන්නේ. මේ බිමට ගැළපෙන්නේ. හරි ඒ තරම් ශක්තියක් තියෙන, ඒ තරම් දිරිගැන්වීම් සියල්ල තියෙන පාසල. මට හැඟෙන එකම දේ මේ ශක්තියේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ හැඟීම් වල ප්‍රශ්නයක් තියෙනවා. මේ හැඟීම් ටික අවදි කර ගැනීම වුණොත් මට හිතනවා 50% ඔබේ ගමනේ බාධාව දුර වෙලා තියෙනවා. මේ සිහිනය හදා ගැනීම, මේ බලාපොරොත්තු ටික ගොඩනගා ගැනීම තමයි අවශ්‍යම වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වෙන විට දැන් මේ 50% කොටස මේ ගොඩාක් දුරට දැන් මේ ටික හරි. එහෙනම් අපි ඊටු ටික පොඩ්ඩක් බලමු කොහොමද මේ ඊටු ටික දැන් මේ හැංගීම අවදි වෙලා තියෙන්නේ. දැන් අපිට සිහිනයක් තියෙනවා. අපිට ජයග්‍රහණ ඕනේ. අපි ඉතිරි කාලේ කොහොමද මේ වැඩේ කරන්න කියලා දරුවෝ හිතන්න, දෙමව්පියෝ හිතන්න. එකම ක්‍රියාවලියමයි දෙන්නටම අදාළ. මම කරුණු 5ක් ඍජු කරුණු 5ක් ගුරු කරලා දෙනවා. තව කරුණු ටිකක් තමයි බලමු. මුලින්ම මේ දරුවෝ ටික පාසලට එවන්න ඕන දෙමව්පියෝ විදියට. ඉතින් අපි දන්නවා මේ විශේෂයෙන්ම ගණිතය වගේ මේ විෂයන්ට තියෙන ප්‍රබලම බාධාව තමයි මේ අඛණ්ඩත්වයේ තියෙන මේ බැරියර් එක බාධා. අද එනවා ඒක නෑ අය. ඔය ක්‍රමයේ අධ්‍යාපන සාර්ථකත්වයට තියෙන ප්‍රබලම අභියෝගය. අපි කතා කරන අංක 1 අභියෝගය තමයි මේ අඛණ්ඩව මේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළ දායක නොවේ. ඒ නිසා පාසල් දරුවෝ එන්නේ නැත්නම් එන්න දෙමව්පියෝ මේ දරුවෝ ටික එවන්න උපරිම දැන් කරන දෙයක් ඇති. මං කියන්නේ තව ටිකක් හිතලා දැන් තමන්ගේ ප්‍රශ්න කරන්න. මගේ දරුවා සතියේට දවසක්වත් නිවාඩු ගන්න එහෙම ඕන වෙන්නේ නැහැ. සතියේට දවසක් නිවාඩු ගන්න එහෙම කරන්නේ. මාසෙට දවසක් දෙකක් නිවාඩුවට එන්න පුළුවන්. ඒක පුරෝද්දක් විදිහට සතියේට දවසක් දෙකක් නිවාඩු ගන්න ඕන. ඒක අභියෝගය. එහෙනම් ඒක මඟ හරවන්න අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඒ නිවාඩු වල තියෙන සාධාරණ බව මොකක්ද? ඒව ගැන දෙමව්පියෝ ටිකක් හොයලා බලන්න. ඔතන තමයි ලොකුම කතාව තියෙන්නේ. ඊළඟට තව සමහර අය ඉස්කෝලේට එනවා දෙමව්පියෝ එවනවා. හැබැයි ඇවිල්ලා කරන්න වෙන භූත වැඩ. වෙන මේ හීන මානසික අවශ්‍යතා ටික සපුර ගන්න තමයි පාසලට එන්නේ. ඇවිල්ලා කරන්නේ ඉගෙන ගන්න එකට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. වෙන මොකක් හරි මඟුල් ආකල්පයක් ඔළුවට ගහලා ඒක පෝෂණය කරගන්න හදනවා. තව සමහරව ඉන්නවා. තව එකෙකුට රිද්දලා, තව එකෙකුට කරදරයක් කරලා ලබන මහා දුෂ්ට සතුටක් ලබන්න පාසලට එනවා. ඔයාලගන්නේ මම මේ කියන්නේ පොදු කතාව. එහෙම දුෂ්ට සතුටක් ලබන්න පාසල. එහෙම ඇවිල්ලා වැඩන්න පාසලට ඇවිල්ලා අපි කරන්න ඕන වැදගත් වැඩ ටිකක්. එක කියන පන්ති කාමර ඉගෙනීම් ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න. ඒක දැන් දෙමව්පියන්ට කරන්න දෙයක්. ඒක දරුවෝ කරන්න ඕන. ගුරුවරු ඒකේ වගකීම ගන්න ඕන. මේ ඉගෙනීම් ක්‍රියාවලිය සක්‍රියව පන්ති කාමරය ඇතුළේ ටික අපි හරියට කරගන්න. ඉතුරු දින ටික. තව අපිට තියෙනවා දැන් මගහැරිච්ච ගොඩක් තියෙනවා. තව කරන්න වැඩ තියෙනවා. ඊට අමතක වෙච්ච පාඩම් ගොඩක් ආපහු පුනරීක්ෂණය කරගන්න ඕන. මේ පන්ති කාමරය පාසල් බිම පන්ති කාමරය තමයි මේකට තියෙන හොඳම තැන. නේද? ගුරුවරයෙක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාව අපිට මේකට පාවිච්චි කරන්න. නේද? මේ වැඩේට ගන්න. ඊට පස්සේ තුන්වෙනි කරුණ ආපහු මේ පාසල් ඇතුලේ පන්ති කාමරයට මහා ලොකු දේවල් කරන්න බෑ. මේ මිනිත්තු 40 පොඩි වැඩ කොටසයි කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ මඟ පෙන්වීම ටික මේ දිරිගැන්වීම ටිකේ උදව් අරගෙන ගෙදරින් කරන්න පැවරෙන වැඩ ටික. නේද? ආසලේ පරිබාහිර අමතර පන්තිෙන් බාහිර දැන් ගෙදර ඇතුලේ දැන් අපි පැය 2-3 අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලියට යෙදෙන වැඩ පිළිවෙලක් දෙන්න. එදිනෙදා
ගෙදරින් කරන්න පැවරෙන වැඩ ටික දරුවෝ කරන්න දිරි ගන්නන්න ඕන. දෙමව්පියෝ ගැන හොයලා බලන්න ඕන. ඒකට අවශ්‍ය කරන ඉඩ පහසුකම් ඒ ටික අපි හදලා දෙන්න ඕන. ඊළඟට අපිට තියෙනවා මේ අඛණ්ඩ පුනරීක්ෂණයකට යන්න ඕන. පුනරීක්ෂණ ක්‍රියාවලිය අපි කොච්චර කරත් නේද අපේ තියෙන පරිසර සාධක ආරමයේ සාධකත් එක්ක ලොකුවට අපිට මේක රැඳෙන්නේ නැහැ. ඉක්මනින් අමතක වෙනවා. නේද? ගෙදර පරිසරයේ ඒක ලොකු සපෝට් එකක් කියන්නේ නැහැ. එහෙනම් අපි නැවත නැවත මේ ඉගෙනගත්ත දේවල් පුනරීක්ෂණය කරගන්න ඒ ආකල්ප හදාගන්න. දෙමව්පියෝ මේවට උදව් කරන්න ඕනේ, සහාය වෙන්න ඕනේ. හොයලා බලන්න ඕනේ. ඊළඟ එක තමයි වැදගත්ම එක මේ විභාග අධ්‍යක්ීම් එකතු කරගන්න ඕනේ. ගොඩක් අපේ දරුවෝ විභාගයට වාඩි වෙලා තමයි ප්‍රශ්න පත්‍රය දකින්නේ. ඒ ප්‍රශ්න හඳුනාගන්නේ ප්‍රශ්න රටේව විභාගයට ගිහින්. එහෙම නෙවෙයි. ඒ අත්දැකීම් අපි අනිවාර්යයෙන්ම කල්ැතු එකතු කරගන්න ඕනේ. හැම විභාගයකටම යන්න කලින් ඊට සරිලන විභාග කීපයකට අපි වාඩි වෙන්න ඕනේ. ඒක අපිට ගෙදරින් කරන්න පුළුවන්. තනිවම ජයග්‍රහණක් කරගෙන විභාග අත්දැකීම් ගන්න ඕනේ. විභාග අත්දැකීම් ඇතුලේ ගොඩාක් දේවල් අපිට අත් කරගන්න පුළුවන්. ඉතින් දෙමව්පියෝ ඒකට අවශ්‍ය කරන සහාය දෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රශ්න පත්‍ර පොත් ටික නේද? පුළුවන් නම් මේ පාස් පේපර්ස් පොත් තියෙනවා, මාස්ටර් ගයිඩ්, විජේතුංග ප්‍රකාශන, පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර පොත දරුවට ආරාම දෙන යුතුකම දෙමව්පියන්ට තියෙනවා. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් හොයලා දෙන්නේ. නැත්නම් පේපර් ටිකක් ෆොටෝකොපි කරලා දෙන්න. අන්න ඒ වගේ වැඩ ටිකක් කරලා මේකට සහාය වෙන්න. ඉතින් මේ සියල්ල එකට බඳින රැහැන විදියට දෙමව්පියන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා. ගේ ඇතුලේ නිවස තුළ දරුවට හොඳ ඉගෙනුම් පරිසරයක් අපි හදලා දෙන්න. ඒක තමයි දෙමව්පියන්ගෙන් අපි ඉල්ලන ප්‍රධානම දේ. නිකම් පාඩම් කරපල්ලා මේක පාඩම් කරන්න. එහෙම කිව්වට එහෙම හිතෙන්නේ. අපි පියවරක් ඉස්සරහට ගන්න ඕනේ. ගෙදර ගිහිල්ලා පුළුවන් අදම පුතත් එක්ක එකතු වෙලා දුවත් එක්ක එකතු වෙලා පොඩි ඉඩ කඩක් එයාට හදලා දෙන්න. පොඩි වැඩ මේසයක්. පුළුවන් නම් කාම දැන්ටත් ඇති මං කියන්නේ නැති අයගේ. කාමරයක පොඩි තැනක් මහලොකු කාමර ලොකු තැන් ඕනේ. පොඩි ඉඩක් වෙන් කරලා පොඩිවට මේසයක් කුඩුවක් තියලා එයාට පොඩි අපේ කැපවීම අපි යමක් කරන බව අඟවන්න. පොඩි ඉඩ කඩක් හදලා දෙන්න. ඊට පස්සේ එයාට පොඩි ටයිම් ටේබල් එකක් පුළුවන් නම් හදලා දෙන්න. එයාව වෙන වැඩවලින් නිදහස් කරලා දෙන්න. පුතේ මේ 6 ඉඳලා 8 වෙනකන් ඔයා මේ වැඩේ කරා. මං කිසි වැඩකට ඔයාට ඒ වෙලාවෙ ගන්නෙ. අපි කවුරුවත් ටීවී දාන්නේ නැහැ ඔය කාලේ. ඔයා පාඩම් කරනවා අපි ටීවී බලන්නේ. පොඩි කැපකිරීමක් කරන්න. ඒකට පොඩි අවස්ථාවක් හදලා දෙන්න. පොඩ්ඩක් දිරිගැන්වීමක් කරන්න දෙයක්ක් හදලා ගෙනියන්න දෙන්න. පොඩ්ඩක් මේ කතා කරන්න නේද? තියෙන ගැටලු එයාලා පිළිගැනීමක් හදලා දෙන්න. වටිනාකමක් හදලා දීලා මේ ගේ ඇතුලේ මේ ඉගෙනුම් පරිසරයේ ගොඩනගා ගන්න. මේක ගොඩක් වටින වැඩක්. පුළුවන් තරම් පාසලත් එක්ක සම්බන්ධ වෙන්න. විදුහල් වෙනවා විෂය ගුරුවරුත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගන්න තියෙන සපෝට් එක අරන් දෙන්න. දරුවාගේ තියෙන අඩුපාඩුකම් දුර්වලතා හඳුනාගෙන වක්‍රව ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න. ඊට පස්සේ තමන්ගේ දරුවාට හොඳ යාළුවෝ දෙතුන් දෙනෙක් මුණ ගැස්සලා දෙන්න. කල්යාණ මිත්‍රයෝ, පාප මිත්‍රයෝ එහෙම නෙවෙයි. නේද? ඔව් වැඩිපුර ඉන්නේ එහෙම අය තමයි. ඔව් හොඳ කල්යාණ මිත්‍රයෝ දෙතුන් දෙනෙක්ගේ සහාය අරන් දෙන්න. ඒ හරහා මේ ක්‍රියාවලිය හරි බල ගන්නවන්න ඔයාලට මුසුමැදිලා වීමක් කරන්න පුළුවන්.